ඔබ දැන් සත්බුදුරජාණන් වහන්සේලාට වන්දනා කරලා කල්ප ගානක් විපාක දෙන පිනක් රැස් කරගෙන ඉන්න මොහොතක්. එහෙම නේද? තාපසයන් වහන්සේ නමක්, ඍෂින් වහන්සේ නමක් සිද්ධියුණු කරපු කෙනෙක් එක්තරා කාලෙක උන්වහන්සේලගේ සිතේ දියුණුවත් එක්ක බලන්න පුළුවන්කමක් ඇති මේ ලෝකේ ශ්‍රේෂ්ඨ උත්තමයෝ කවුද කියලා. බලද්දී උන්වහන්සේලාට දැනුණා සම්මා සම්බුද්ධ කියලා මිනිස්සුව පහළ වෙනවා, මනුෂ්‍ය රත්නේ පහළ වෙනවා, ශාස්ත්‍රවරු පහළ වෙනවා කියලා මෙයාට ඉවෙන් වගේ යම්කිසි චිත්ත දියුණුවක් නිසා තේරුණා. ඊට පස්සේ මේ ඍෂින් වහන්සේ මොකද කළේ? ඒ බුදුරජාණන් වහන්සේ උදෙසා චෛත්‍යයක් හදන්න ඕනි කියලා වැලි වලින් ගඟක් අයිනකට ගිහිල්ලා වැලි වලින් පොඩියට චෛත්‍යයක් හදලා පූජා කළා. ඒ පිනෙන් කියනවා කල්ප ලක්ෂයක් දෙව් මිනිස් ලෝකවල සැප විඳලා ගෞතම බුද්ධ ශාසනය අරහත්ත්වයටපත් වුණා කියලා. එහෙනම් අද ඔබ මා මේ සත්බුදුරජාණන් වහන්සේලාට වන්දනා කළේ ගුණ දැනගෙනද නැද්ද? දැන් ඒ ඍෂින් වහන්සේ ගුණ දැනගෙන නෙමෙයි. මේ මොහොතේ අපි වන්දනා කරේ බුදුරජාණන් වහන්සේගේ ගුණ දැනගෙන. නේද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේලා අරහං වනසේක, සම්මා සම්බුද්ධ වනසේක, විද්‍යාචරණ සම්පන්න වනසේක, සුගත වනසේක කියන ගුණ දැනගෙන වන්දනා කරනවා. එහෙනම් නුවණ තියෙන කෙනෙකුට, ප්‍රඥාව තියෙන කෙනෙකුට මහත් වූ පිනක් රැස් කරගන්න පුළුවන්. මේ මොහොත නිවන් දකින්න පුළුවන්. පිනක් තමා තුළ උපදව ගන්න පුළුවන් අවස්ථාව. ඉතින් ඒ නිසා සතුටටපත් වන්න බුදුවරු 7 නමක් උදෙසා ගුණ දැනගෙන වන්දනා කරා කියලා. ඒකාන්ත කොට මේ පින් ඔබට අපට අපි සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න හේතු වාසනා වේවා. සාදු සාදු. යෝචේ වස්ස සතං ජීවේ අපස්සං ධම්ම මුත්තමං ඒකහං ජීවිතං සේයෝ පස්සතෝ ධම්ම මුත්තමන්ති. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා සියල්ල දන්නා සියල්ල දක්නා තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළා යෝචේ වස්ස සතං ජීවේ අපස්සං ධම්ම මුත්තමං. යමෙක් ඉන්නවා මේ කෙනා අවුරුදු 100ක් ජීවත් වෙනවා. හැබැයි එයා තුල ජීවිත අවබෝධයක් නැහැ. ජීවිතය පිළිබඳ අවබෝධයක් නැහැ. අවුරුදු 100ක් ජීවත් වෙනවා. සමහර විට එයා ඒ ජීවිතය තුල ලෞකික ලෝකේ ඉහළටම ගියපු කෙනෙක් වෙන්න පුළුවන්. ධනයෙන් ඉහළට ගිහිල්ලා වෙන්න පුළුවන්. බලයෙන් ඉහළට ගිහිල්ලා වෙන්න පුළුවන්. සමාජ පිළිගැනීමක් මේ ලෝකෙත් මේ සමාජය තුළ තියෙන්න පුළුවන්. උගත්කමක් තියෙන්න පුළුවන්. එහෙම ඉන්නව නේද? ඒක සාමාන්‍ය දේවල්. හැබැයි ජීවිත අවබෝධයක් ලැබලා නැහැ. අවුරුදු 100ක් ජීවත් වෙනවා. අවුරුදු 100ක් ජීවත් වෙනවා. හම්බ කරලා, ඉගෙනගෙන හම්බ කරලා, විවාහ වෙලා, දරුවෝ මේ ලෝකෙට බිහි කරලා, කාලා බීලා සතුට වෙලා සාමාන්‍ය විදිහට ජීවිතය ගත කරලා මරණයටපත් වෙච්ච කෙනෙක්. අවුරුදු 100යි ජීවත් වෙලා අවුරුදු 100ෙන් මැරෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ අවුරුදු 100ක් ජීවත් වුණත් ඒ ජීවිතේ වටිනාකමක් නැහැ කිව්වා. යමෙක් ධර්ම අවබෝධය කරලා එක දවසයි ජීවත් වෙන්නේ. ධර්ම අවබෝධය කරලා එක දවසයි ජීවත් වෙන්නේ. ඒ ජීවිතේ ශ්‍රේෂ්ඨයි කිව්වා අවුරුදු 100ක් ජීවත් වෙනවට වඩා.
පින්වත්නි අපගේ ශාස්ත්‍රූ බුදුරජාණන් වහන්සේගේ දහම තුලින් මේ ලෝකයේ දකිද්දී දහම තුලින් මේ ලෝකය මනිද්දී මේ කාම සම්පත් වලට වටිනාකමක් නැහැ. දැන් සාමාන්‍ය ලෝකේ සම්මත කරනවා සාර්ථකත්වයේ හැටියට ධනෙ තියෙන කෙනෙක් හරි දියුණුයි කියලා වර්ණනා කරනවා සාමාන්‍ය ලෝකයා. හවුද නැද්ද? වර්ණනා කරනවා. දැන් අපි ගත්තොත් දැන් අපිට සමහර අයගේ මේ වදන් කියවන්න ලැබෙනවා ප්‍රකාශ. ඒගොල්ලෝ ගැන ඒගොල්ලන්ගේ සාර්ථකත්වයේ හැටියට ධනයෙන් සාර්ථක වීම ඉතාමත් අගය කොට සලකන සමාජයක් විසින්. සමාජය විසින් ඉතාමත් අගය කරනවා. වර්ණනා කරනවා. ඊට පස්සේ කෙනෙක් ප්‍රසිද්ධ නම් ජනප්‍රිය නම් ඒකත් වර්ණනා කරනවා. අගය කරනවා. බලන්න මේ මිනිස්සයා කොච්චර වාසනාවන්තද. කොච්චර මිනිස්සු ආදරේද. දවස් සමහර ඔය නළුනියෝ කියන්නේ නේද? මට පුදුම සතුටක් තියෙන්නේ මිනිස්සු මට ආදරේ යද්දී මාව දකිද්දී මිනිස්සු බොහොම සතුටින් පිළිගන්නවා කියලා. හැබැයි එහෙමයිම කාලයක් ගියන් පස්සේ අපිට දකින්න ලැබෙනවා කියනවා අනේ අපිට සලකන්න කවුරුත් නැහැ. ඒ කාලේ නම් මිනිස්සු ආදරෙන් හිටියා දැන් සලකන්න කවුරුත් නැහැ කියලා සමහර අය වැඩිහිටි නිවාසවල මැරෙන අය අපිට අහන්න දැකලා තියෙනවා. අහන්න පේන්න අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වගේ මේ සාමාන්‍ය ලෝකේ වටිනාකම් දෙන දේ බුදුරජාණන් වහන්සේගේ දහම තුළින් ඒකට ලොකු වටිනාකමක් දෙන්නේ නැහැ. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ කියන්නේ සියල්ල දන්නා සියල්ල දක්නා ශාස්ත්‍රඥ වහන්සේ නමක් අපිට නොපෙනෙන නොතේරෙන දෙයක් බුදුරජාණන් වහන්සේ බුදුනෙතින් දැක්කා. පෘථග්ජන ලෝකයා මේ ලෝකෙට යම් වටිනාකමක් දෙනවද? ඒ වටිනාකම පුස්සක්. හැටියට ආර්ය වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ආර්ය වූ රහතන් වහන්සේලා දැක්කා. ඒ නිසා බුදුරජාණන් දේශනා කරන යමෙක් ධර්ම අවබෝධය කරලා එක දවසක් ජීවත් වෙන්නේ ඒ ජීවිතය ශ්‍රේෂ්ඨයි කියලා. දැන් අපි සාමාන්‍ය ලෝකයා යමෙක් සාර්ථකත්වයට පත් වුණා ධනෙන් බලයෙන් ජනප්‍රියත්වයෙන් කියලා අපි සම්මත කරගෙන ඉන්නවා යම් දියුණුවක් සාර්ථකත්වයක්. ඒ කෙනා පිළිගන්නවා අපි. ඒ කෙනාගේ ප්‍රකාශ පිළිගන්නවා. ඒ කෙනාගේ දැන් ඒ අය සමහර අය ගෙන්නලා උපදෙස් දෙනවා. ජීවිතේ දියුණු වෙන්න මෙහෙමයි, ජීවිතේ දියුණු වෙන්න මෙහෙමයි. ඒව වරදක් නැහැ. ඒ තුල ලෞකික වශයෙන් දියුණුවක් ලබන්න පුළුවන්. හැබැයි මැරෙන මොහොතේ ඔවුන්ගේ හෘද සාක්ෂියේ ප්‍රකාශය අපිට අහන්න ලැබුණාද? මැරෙන මොහොතේ හෘද සාක්ෂිය ඔහු කියන දේ කොච්චර අසරණ වෙනවද නැද්දනේ? කොච්චර හිතින් අසරණ වෙනවද? ධනේ බලේ සල්ලි තියේදී ඇඟේ පතේ හයිය තියේදී සමාජ පිළිගැනීම් ලක් වෙද්දී ලෝකයේ සම්මතයි කියලා සාර්ථකයි කියලා වර්ණනා කරන තැන උජාරුවට ජීවත් වෙලා මැරෙන්න යද්දී කොච්චර අසරණ වෙනවද? මට මතකයි ලෝකේ හොඳ කෝටිපතිය එයා මැරෙන මොහොතේ කියලා තිබ්බ ප්‍රකාශයක් මට නම් මතක නෑ එයාගේ මේ ධනෙන් මට ඇති ප්‍රයෝජනෙ මොකක්ද කියලා. මම දැන් මැරෙන්න යන්නේ මරණයටපත් වෙන මට මේ ධනෙන් මොකද්ද ප්‍රයෝජනෙ? අන්න හෘද සාක්ෂිය අවදි වෙනවා. අපි ජීවිතය කරගෙන වාසය කරන්නේ මේ කාම සම්පත්. අපි ලෝකේ කරගෙන වාසය කරන්නේ කාම සම්පත්. හැබැයි ඒ කාම සම්පත්ම අපි කොච්චර අසරණ කරනවද? මට කියන්න මැරෙන මොහොතේ gedara Taman ජීවත් වුණු gedara අරන් ගියපු කෙනෙක්, Tamanගේ ඉඩම අරන් ගියපු කෙනෙක්, Tamanගේ වාහනේ, Tamanගේ ධනෙ, බැංකුවේ තියෙන මුදල්, ජනප්‍රියත්වය අරන් ගියපු කෙනෙක්. හැබැයි gedara අරන් යන්නේ. හැබැයි මැරිලා ගෙදරට එන්න පුළුවන් නේ. ගෙදර ගැන ආසාවෙන්
හිටියොත් මැරිලා ගෙදරට එන්න පුළුවන්. ගෙදර අරන් යන්නේ. ඉඩමට ආසාවෙන් මැරුණොත් ඉඩම අරන් යන්නේ. හැබැයි ඉඩමට එන්න පුළුවන්. බාහිරවෙක්වත් වෙලා, නායකවත් වෙලා, පොළගෙක්වත් වෙලා එන්න පුළුවන්. ඒ නිසා අපි කොච්චර අසරණ කරනවද කාමයන්ම ජීවිතේ කරගෙන කාමයන්ම අපේ එකම අරමුණු කරගෙන ජීවත් වෙන හිත් මේ ලෝකේ ගත්තොත් වැඩිපුර ඉන්නේ එහෙමයිද නැති අයද? එහෙමයි ඉන්නේ. බුදුරජාණන් වහන්සේගේ දහමට වටිනාකමක් දෙන මිනිස්සු මේ ලෝකේ අතලොස්සයි ඉන්නේ. අතලොස්සයි ඉන්නේ. හැබැයි මැරෙන මොහොතේ හෝ මරණයටපත් වෙලා උපදින තැනදී දුකටපත් වෙනවා. ශෝකයටපත් වෙනවා. එතකොට දැන් අපි ඉස්සරහට ටයිකෝඩ් දාගෙන මිනිස්සෙක් කියනවා මේ මිනිස්සයා සාර්ථක මිනිස්සෙක් අපිට. හැබැයි ඊළඟ මොහොතේ යා නිරේ උපදින්න ඉන්නවනම්, තිරිසන් ලෝකෙ උපදින්න ඉන්නවනම්, പ്രേත ලෝකෙ උපදින්න ඉන්නවනම් කවුද උන් බේරගන්නේ? මොකද ජීවිතේ සාර්ථකත්වය? ඒ නිසා මම කියන්නේ ටයිකෝඩ් දාන එක වරදක් නෙමෙයි, ධනෙ හම්බ කරන එක වරදක් නෙමෙයි කියන එක නෙමෙයි. නමුත් බුදුරජාණන් වහන්සේලා හැම මොහොතේම වර්ණනා කළේ ජීවිත අවබෝධය. ජීවිත අවබෝධය ලැබපු ඒ මිනිසයා ශ්‍රේෂ්ඨයි. ජීවිත අවබෝධයක් නැති ඒ ජීවිතේ ශ්‍රේෂ්ඨ නැ දුකට ශෝකයටපත් වෙනවා. මෙලෝ වශයෙන් පරලෝ වශයෙන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ජීවිත අවබෝධයක් ලැබලා එක දවසක් ජීවත් වෙනවා නම් ඒ ජීවිතේ ශ්‍රේෂ්ඨයි. ඒ ජීවිතේ ශ්‍රේෂ්ඨයි. බුදුරජාණන් වහන්සේ කාලේ හිටියා අවුරුදු 7ක චූටි ළමෙක් හිටියා. මේ ළමයා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අග්ගලානුවර කියන ප්‍රදේශයේ හිටියේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ඒ ගමට වැඩියා. ඒ ගමට වැඩියා ධර්ම දේශනා කරන්න. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වඩිනවනේ. මහරහතන් වහන්සේලා පිරිවරාගෙන උන්වහන්සේ ගම් නියංගම් වඩිනවා. පිනැති මිනිසුන් දෙවි මිනිසුන් හොයාගෙන වඩිනවා. බුද්ධ කෘත්‍ය කියන්නේ ඒකයි. ඉතින් මේ අග්ගලානුවරට වැඩියාම බුදුරජාණන් වහන්සේ වඩිද්දී හරි මිනිස්සු දකින්න ආසයි. බුදුරජාණන් වහන්සේ දකින්න ආසයි මිනිස්සු. බොහෝ දෙනා බුදුරජාණන් වහන්සේ දකින්න එනවා. බණහල ධර්මාබෝධ කරන්නේ මේ අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙනවා. ඊට පස්සේ බ්‍රහ්මස්වර තියෙනවා. මේව දකින්න ආසයි. ඉතින් මිනිස්සු රොක්කුණා බුදුරජාණන් වහන්සේ දකින්න. මට මේ කියද්දි මතක් වුණේ බුදුරජාණන් වහන්සේ වඩිද්දි හරිම ලස්සනයි කියනවා. බුදුරජාණන් වහන්සේ ගමන් කරද්දී දෙවි මිනිසුන් සතුටු වෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිද්දී සමහර මිනිස්සු පොලිමට බලන් ඉන්නවා කියනවා. භාග්‍යතුන් වහන්සේ වඩිනවා දකින්න ආසයි. ඒ තරම් ලස්සනයි කියනවා බුදු කෙනෙක් වඩිද්දී. බුදුරජාණන් වහන්සේ ගමන් විලාසය ගැන විස්තර කරනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වඩිද්දී මේ මහා පොළොව කම්පා වූසේක. එහෙත් කිසිදු සත්වයකට හිංසාවක් පීඩාවක් නොවූසේක කියනවා. මහා පොළොව කම්පා වෙනවා කියන්නේ පින්වත්නි මේ භූමි කම්පන නෙමේ. ඒ සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් පාරමී ධර්ම පුරපු මහා පින්කඳ පරිස්සමින් දරාගන්න මේ පෘථුවිය. ඒ තරම් පරිස්සම් කරනවා. පෘථුවියට අමාරුයි මේ පින්කඳ දරන්න. මොකද මේ පෘථුවියට වඩා උන්වහන්සේ දන් දීලා තියෙනවා. පෘථුවියට වඩා ලේමස් දන් දීලා තියෙනවා. ඉතින් ඒ නිසා මහ පොළොව කම්පා වූසේක. ඒත් කිසිදු සත්වයකට හිංසාවක් නොවූසේක කියනවා. ඊළඟ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වඩිද්දී දැන් කුටියෙන් භාග්‍යතුන් වහන්සේ එළියට වඩිද්දී දකුණු ශ්‍රී පාදයේ ඉදිරියට තබලා කියනවා වඩි. ඒක හොඳට මතක තියාගන්න. අපි බුදුගුණ දන්නවා. දැනගත්තට බුදුරජාණන් වහන්සේ වඩින්නේ කොහොමද කියලා අපි වැඩි දන්නේ නැහැ නේද? අපිට හිතේ මවා ගන්න පුළුවන්. මොකද මේ කාලේ බුදු කෙනෙක් දකින්න නැහැ අපිට.
මේ කාලේ බුදු කෙනෙක් දකින්න නැහැ. අයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ තමයි දකින්න වෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ වඩිද්දී දකුණු ශ්‍රී පාදයේ ඉදිරියට තබලා කියනවා වඩින්න. ඒ වගේම භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුල් සමව පිහිටලා තියෙනවා කියනවා. මෙහෙම සමව පිහිටලා තියෙනවා. දැන් අපේ නම් වක ගැහිලානේ තියෙන්නේ නේද? බුදුරජාණන් වහන්සේ සමව තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් වලට කුණු දූවිලි නොතැවරුණසේක මඩ කුණු දූවිලි ඒ සිරිපතුල් වල තැවරෙන්නේ නැහැ. නොතැවරුණසේක. බලන්න පුණ්‍ය මහිමය කියන්නේ ඕක. පුණ්‍ය මහිමය කියන්නේ ඕක. ඊළඟ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වඩිද්දී ගල් කැට වැලි කැට පාරෙන් ඉවත් වූසේක. බුදු සිරිපතුල් වලට හිංසාවක් වෙයි කියලා මේ ස්වභාව දහම උන්වහන්සේ රකින්න. සංසාරේ යුතුයකම් කරලා තියෙනවා. බෝසතාණන් වහන්සේ යුතුයකම් කරලා තියෙනවා. ඒ නිසා උරුමයක් තියෙනවා. ස්වභාව දහම පවා උරුමයක් තියෙනවා බුදු කෙනෙක් රකින්න. බුදු කෙනෙක් රකින්න. ඊළඟ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වඩිද්දී ගල්කැට වැලිකැට ඉවත් වුණා කියන ඒ වගේම පොළොවේ උස්තැන් පහත් වෙනවා කියනවා පහත් තැන් ඉස්සෙනවා කියනවා. ඇයි බුදුරජාණන් සිරිපතුල් සමව පොළොවේ පිහිටන්නේ. ඒ නිසා පෘථුවියේ පොළොවේ උස්තැන් පහත් වෙනවා පහත් තැන් ඉස්සෙනවා. ඒ වගේම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වේගෙන් වඩින්නෙත් නැහැ කියනවා හිමීට වඩින්නෙත් නැහැ කියනවා. වේගෙන් වඩින්නේ නැහැ. හිමීට වඩින්නෙත් නැහැ. දැන් අපි හිතන් ඉන්නේ හිමීට වඩින කෙනා සංවරයි කියලා නේ. එහෙමනේ අපි හිතන් ඉන්නේ. ඒතර හයියෙන් වඩින කෙනා අසංවරයි. භාග්‍යතුන් වහන්සේ හයියෙන් වඩින්නෙත් නැහැ, හිමීට වඩින්නෙත් නැහැ. සමව වඩින්නේ ගානට වඩින්නේ. ඒකට හේතුව සමාධිමත් සිත් ඇති උත්තමෙක් තමා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. සමාධිමත් සිතක් ඇති කෙනෙක්ගේ භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා ඉරියව් පැවැත්ම සිනිඳු තෙල් ධාරාවක් වගේ කියනවා. දැන් අපි වගේ නෙමෙයි. දැන් අපි දැන් කලබලයි, අහට දුවනවා, මෙහාට දුවනවා, ඔළුව ගස්සනවා, පද්දනවානේ. හැබැයි රහතන් වහන්සේලා සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ඉරියව් පැවැත්ම සිනිඳු තෙල් ධාරාවක් වගේ. දැන් තෙල් ටිකක් අපි ඔහම හලන්නකෝ. ඒ තෙල් ටික වේගෙන් හැලෙන්නෙත් නැහැ, හිමීට හැලෙන්නෙත් නැහැ, ගානට හැලෙන්නේ. ඒ වගේ කියන හරිම ලස්සන. දැන් ඒ කියන්නේ කොසල් රජුරෝ ඇවිල්ලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ මේ ඉන්න ශ්‍රමණයන් වහන්සේලා දකිද්දි හරි ප්‍රියමනාපයි. හරි ප්‍රසන්නයිනේ. ඇයි කියලා අහනවා. ඊට කියන අතීතං නාම ගම්මේය තප්පටි කංචේ අනාගතං. අතීතය ගැන හිතේතා ඉන්නෙත් නැහැ. අනාගතය ගැන හිතේතා ඉන්නෙත් නැහැ. වර්තමානයේ තුල උන්වහන්සේලා ජීවත් වෙනවා කියලා. ඒ කියන්නේ සමාධිමත් සිතින් හැම මොහොතේ වාසය කරනවා. ඉන්ද්‍රියම් ප්‍රසන්නයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වේගෙන් වඩින්නෙත් නැහැ, හිමීට වඩින්නෙත් නැහැ. ඊළඟට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වඩිද්දී රියනක් වගේ ප්‍රමාණයක් තමා කියන ඉස්සරහා බලන්නේ. ඒ කියන්නේ අඩි 10ක් වගේ මං හිතන්නේ. ඒ වගේ ප්‍රමාණයක් ඉදිරිය බලමින් කියනවා වඩින්නේ. ඒ කියන්නේ බිම බලාගෙනත් නෙමේ, දුර බලාගෙනත් නෙමේ. බිම බලාගෙනත් නෙමේ, දුර බලාගෙනත් නෙමේ. ඊළඟ බුදුරජාණන් වහන්සේ වඩිද්දී හස්ති රාජෙක් වගේ කියනවා. හස්ති. දැන් අදට උනත් අපි පෙරහැරට ගියන් පස්සේ මොකද්ද අපේ ඔළුවේ තියෙන වැඩිපුර? දැන් දළදා වහන්සේ වන්දනා කරන්න අපි යනවා. නමුත් හස්තියා බලන්න හරි ආසයි නේද? ඇයි අපේ හිත සතුටු කරනවා. දැන් අපි උන ගමනක් යද්දි අපි මේ ළඟදී කතරගම ගියා. කතරගම යද්දි අර කැලේ පාරායිනේ එන්නවනේ මේ අලි. ඇතෙක් නෙමෙයි අලි. ඒ කියන්නේ අපි නැවතිලා බලන්න ආසයි. දැන් දෙමව්පියෝ උනත් පාරේ යද්දී ඇතෙක් අලියෙක් ගියොත් නවත්තලා දරුවන්ට කියන අන්න පුතේ අලිය ඇතා කියලා. බලන්න ආසයි. කියන්නේ අපි හිත සතුටු කරනවා. හස්තියාගේ ගමන් විලාසයට අපි සතුටු කරනවා. බුදුරජාණන් වහන්සේ වඩිද්දී හස්ති රාජෙක් වගේ දෙවි මිනිසුන්ගේ සිත් සතුටු කරනවා කියනවා. ඒ කාලේ ගොඩක් දෙනා ඇවිල්ලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ බණ අහන්න නෙමෙයි.
දැන් අපි කතා වෙන්නේ අවබෝධයටපත් වුණු අය ගැන විතරනේ සූත්‍රවල තියෙන්නේ. හැබැයි බොහෝ දෙනා ඇවිල්ලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දකින්න. බුදුරජාණන් වහන්සේගේ කටහඬ අහන්න. ඉතින් එවැනි ගමන් විලාසයකින් තථාගතයන් වහන්සේ මෙහෙම ගම් නියම් ගම් වඩිද්දී දෙවි මිනිසුන් දැකලා බුදුරජාණන් වහන්සේ දැකලා හිත පහදවගෙන දෙවියන් අතර ඉපදලා තියෙනවා. සමහරට ඔබ මා මේ මනුස්ස ලෝකේ ලැබුණේ මේ පුංචි පින නිසා වෙන්න ඇති. ඉතින් බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ගමන් විලාසය තුල උන්වහන්සේ ගම් නියම් ගම් වඩිනවා. ඉතින් මේ අග්ගලානුවරට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ මරණ සතිය ගැන එතන හිටපු පිරිසට ධර්ම දේශනාවක් කරා. ඒ දේශනාවේදී චූටි අවුරුදු 7ක ළමයෙක් හිටියා. මේ ළමයා බණ අහලා ඒ බණ ඇහුවා හොඳට. පෙර පින් තියෙනවා. ඔය පෙර පින් තියෙන අය හොඳට බණ අහනවා. ඇහුණාද? පෙර පින් තියෙන අය හොඳට බණ. අනිත් අය ඈනුම් අරිනවා. දැන් ඉවරේද? දැන් යන්න ඕනේ. ගෙවල් දොරවල් මතක් වෙනවා. එහෙම හිතෙනවා. පින් තියෙන කෙනා මනාකොට ධර්මය අහනවා. කන් යොමා අහනවා කියනවා. කන් යොමා ධර්ම ශ්‍රවණය කරනවා කියනවා පින් තියෙන කෙනා. මේක මට අවබෝධ කරගන්න ඕනේ, මේක තේරුම් ගන්න ඕනේ, මගේ ජීවිතේට ගන්න ඕනේ කියලා. ඉතින් මේ අවුරුදු 7 වුණාට පොඩි වුණාට මේ ළමයා හොඳට අහගෙන හිටියා මේක. ඒක අහගෙන ගිහලා මරණ සතිය පුරුදු කරා. භාග්‍යතුන් දේශනා කරා පින්වත්නි මරණය සිහි කරන්න. මැරෙනවා කියන එක සිහි කරන්න. දැන් අපි මැරෙනවා කියන එක සිහි කරන එක මේ අසුබ දෙයක්ද? අසුබවාදී දෙයක්ද? ලෙඩ වෙනවා කියන එක සිහි කරන එක අසුබවාදී දෙයක්ද? මරණය කියන එක සිහි කරන එක අසුබ දෙයක් නම් මැරෙන මොහොතේ සතුටින් මැරෙන්න එපා. ලෙඩ වෙනවා කියන එක සිහි කරද්දී ඒක අසුබ දෙයක් නම් ලෙඩ වෙන මොහොතේ සතුටින් ඉන්න එපා. ඒව අසුබ දෙයක්, ඒව හිතන්න එපා. ඒව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ අර නෙගටිව් කියලා සමහර කියනවනේ. නෙගටිව් වෙන්නේ මේවා හිතන්නේ නැත්තම්. මේවා නොසිතන සිත් මරණයේ ඉදිරියේදී අසරණ වෙනවා. මරණය සිහි නොකරන හිත මරණයේ ඉදිරියේදී අසරණ වෙනවා. මරණයේ ඉදිරියේදී අසරණ නොවීමටයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මරණය සිහි කරන්න. උපමාවක් දේශනා කරනවා. කෙනෙක් ඔන්න යද්දි ගමන රැ කළුවරේ යද්දි සර්පෙක් දකින්න එකපාරම. මෙයා බයට තැති ගැනීමටපත් වෙනවා කියනවා. මහණෙනි මරණ සතිය නොවඩපු කෙනා මැරෙන්න ලං වෙද්දී එයාට බයට තැති ගැනීම වෙනවා කියනවා. ඊළඟට මරණ සතිය වඩපු කෙනා ඔන්න යද්දි එයාට ආරංචි වෙනවා කලින්ම අන්න අහවල් තැන සර්පෙක් ඉන්න පරිස්සමෙන් යන්න. මෙයා කෝට් එකකුත් අරගෙන යන්නේ. බය නැහැ. හිමීට සර්පයා අයින් කරනවා. මරණ සතිය සිහි කරන කෙනා මරණයේ ජීවිතයේ දෙය සිහි නුවණින් සතුටින් ඒකට මොහොන දෙනවා. මම දන්න දැන් ඒ කියන්නේ අපේ ඥාති කෙනෙක් ඉන්නවා. දැන් මේ වෙලාවේ අසාධ්‍ය මට්ටමේ ඉන්නේ. ඉතින් ඇඟේ පතේ හයිය තිබ්බ කෙනෙක් ඉන්න කාලේ. ධර්මයේ විශ්වාස කරෙත් නැහැ. අපාය විශ්වාස කරෙත් නැහැ. හැබැයි දැන් මරණාසන්න වෙලා ඉතින් මේ බය තැති ගැනීමෙන් වාසය කරනවා. ඇයි මට මෙහෙම වෙන්නේ කියනවා. ඇයි මට මෙහෙම වෙන්නේ? ඒ කියන්නේ එයාට තේරෙන්නේ මේ ලෝක යථාර්ථය මේකයි කියලා. එතකොට ඇයි එහෙම වෙන්නේ? සත්‍ය සිහි කරේ නැහැ. සත්‍යයට කැමති නැහැ. ඇත්ත කල්පනා කරන්න කැමති නැහැ. මේ ලෝකේ මේ හිතේ ස්වභාවයක් තමයි ඇත්ත වහලා බොරුව තුල ජීවත් වෙන එක. අපි සංසාරය වේකෙන්නේ. මේ හිතේ ස්වභාවයක් තියෙනවා ඇත්ත වසන් කරලා බොරුව තුල ජීවත් වෙන ස්වභාවයක් මේ හිතේ තියෙනවා. ඔබ මම මේ සංසාරෙ මෙච්චර කල් ආවේ ඔන්න ඔය ස්වභාවය නිසා. බොරුව තුල ජීවත් වෙන්න හරි ආසයි. බොරුව අත්හරින්න කැමති නැහැ. ඉතින් මරණ සතිය වඩපු ඊට පස්සේ මරණ සතිය වඩන්න කිව්වා මේ චූටි ළමයා අවුරුදු 2ක් මරණ සතිය වැඩුවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අවුරුදු 2ක් ගියන් පස්සේ මහා කරුණා සමාපත්තියෙන් බැලුවා. මහා කරුණා සමාපත්තියෙන් බැලුවා. අද කාටද මම පිහිට වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ දැක්කා
අර චූටි ගෑනු ළමයා අවුරුදු 2කට කලින් ගිහින් ධර්ම දේශනා කරා. මේ ගෑනු ළමයාගේ මේ චූටි ළමයාගේ ප්‍රඥාව මෝරලා ධර්ම අවබෝධ කරගන්න. බුදුරජාණන් වහන්සේ වැඩි පාත්‍රය අරගෙන සමහර කිලෝමීටර් 300 400 500 වෙන්න ඇති. එක්කෙනෙක් හොයාගෙන වඩිනවා. බලන්න කරුණාව කියන්නේ. දැන් අපි ගත්තොත් දෙමව්පියන්ගේ කරුණාව තමන්ගේ දරුවන්ට විතරනේ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ කරුණාව ආදරය මේ සමස්ත ලෝකයේ සියලු සත්වයන්ට සමසිතයි. අංගුත්තර නිකායේ දේශනාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි දෙවියන් බඹුන් මරුන් ශ්‍රමණක් බ්‍රහ්මණ සහිත ලෝකයේ මේ දෙව් මිනිස් ලෝකයට වඩාත් ආදරය කරන්නේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියනවා. අපිට ආදරය කරන්න ඇත්තටම ආදරය කරන යම් කෙනෙක් ඉන්නවද? ඒ ශාස්ත්‍රූ බුදුරජාණන් වහන්සේ. ඇයි මෙලොව අපි අසරණ නොකරන දහමක් දේශනා කළා. පරලොව අසරණ නොකරන දහමක් දේශනා කළා. ඕක තමයි ඇත්ත. ඊට පස්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩියා ඒ චූටි ළමයා හොයාගෙන වැඩියා. ඊට පස්සේ එත ගමේ හිටපු මිනිස්සු අහපව් එකතු වුණා බුදුරජාණන් වහන්සේගේ ධර්ම ශ්‍රවණය කරන්න. හැබැයි භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරන්න බලද්දී අර චූටි ගෑන් ළමයා නැහැ එතන. ඒ චූටි ගෑන් ළමයා නිවසේ එයාගේ තාත්තත් එක්ක ඇඳුම් මහන එක කරන්නේ. තාත්තා වැඩක් කියලා මොනවාරි ඇඳුමක් මහන ඒක ඉවර කරලා යන්න කියලා. මෙයා ඉතින් හදිසියෙන් මහනවා දැන් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යන්න ආසාව. බණහන්න. ඒ ප්‍රඥාව මෝරලා සෝතාපන්න වෙන්න පින තියෙන කෙනෙක්. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන තුන ප්‍රහාණය කරලා සංසාර දුක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ. හිමාල පර්වතයේ පෙන්නලා කියනවා මහණෙනි අන්න අර හිමාල පර්වතයේද විශාල පොඩි ගල් කැට 7ක් ගන්නවා අතට මේ ගල් කැට 7ද විශාල. අනේ භාග්‍යතුන් වහන්සේ අර හිමාල පර්වතය විශාල. මහණෙනි සෝතාපන්න කෙනා නැති කරපු දුක් අන්න අර හිමාල පර්වතය වගේ කියලා. එවැනි දුකක් නැති කරන්න පින් තියෙන කෙනෙක්. බුදුරජාණන් වහන්සේ දැන් ධර්මාසනේ ඉඳගෙන ඉන්නවා ධර්ම දේශනා කරන්න. ඒ චූටි දුව නැහැ. භාග්‍යවතුන් වහන්සේ දැස් පියාගෙන සමාධිසුවයෙන් ඉන්නවා. මිනිස්සු වට වෙලා බලන් ඉන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ කියයි කියලා. නිහඬව භාග්‍යවතුන් වහන්සේ වැඩෙද්දී ඒ අයට හිතෙනවා අද නම් විශේෂිතව මොකක් හරි වෙනවා ඇති. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ නිහඬව ඉන්නේ. අර ළමයාට කොච්චර දහම් පිපාසයක් තිබ්බද කියන්නේ. අර ඇඳුම ඉක්මනින් මහලා සෙනග අස්සෙන් දුවගෙන පීරගෙන බුදුරජාණන් වහන්සේ ළඟටම ආවා. බුදුරජාණන් වහන්සේ ළඟට මෙන්න මේ වගේ දුවගෙන ළඟටම ආවා. වෙන කල්පනාවක් නැහැ. වටේ මිනිස්සු ඉන්නවාද ඒ මොන මුකුත් නැහැ. පිපාසෙ. දැන් අපිට තියෙන කාම විපාසෙ. ලස්සන රූපයක් දකින්න පුදුම පිපාසයක් තියෙනවා. සින්දුවක් අහන්න පුදුම පිපාසයක් තියෙනවා. නේද? හැබැයි මේ චූටි ගෑන් ළමයාට දහම් පිපාසෙයි, විමුක්ති පිපාසෙයි. දැන් සමහරවිට තියෙනවා විමුක්තිය. දැන් බුදුරජාන් වහන්සේ කාලේ බොහෝ දෙනාට මේ ජීවිතයේ හිස් දෙයක්, බොරු දෙයක්, විමුක්තියක් දකින්න ඕනේ කියන මේ පිපාසයක් තිබුණා. ඒකනේ බුදුරජාන් වහන්සේ බුදු වෙන්නත් කලින් සමහර අය මහානෝනේ. දැන් නාලක ස්වාමීන් වහන්සේම බුදුරජාන් වහන්සේ බුදු වෙනවා, අහවල් කාලේ බුදු වෙනවා කියලා දැනගත්තාම මහාන වුණා. බුදු වෙලත් නැහැ. ඉතින් මේ චූටි ගෑන් ළමයි බුදුරජාණන් වහන්සේ ළඟටම ආව දුවගෙන ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දැස් ඇරියා. ඇරලා ඇහුවා කුමාරිකාව කොහේ ඉඳන්ද ආවේ කියලා ඇහුවා. අනේ භාග්‍යතුන් වහන්සේ මම දන්නේ නැහැ කිව්වා. ආපු තැන මම දන්නේ නැහැ කිව්වා. ඔබ යන්නේ කොහෙද? දන්නේ නැහැ කිව්වා. වටේ හිටපු අය කුඩු ගන්න ගත්තා. කෙල්ල පොඩි වුණාට කියන බොරු. කෙල්ල පොඩි වුණාට කියන බොරු නම් ලොකුයි. වයසට හරියන බොරු නෙමෙයි කියන්නේ. භාග්‍යතුන් වහන්සේ ඒ අයට ප්‍රකාශ කරා, දේශනා කළා මේ කුමාරිකාවට මොකද කියන්න එපා, මේ හරියට උත්තර දුන්නා කිව්වා. නුඹලට තේරුම් ගන්න බැරි වුණත් මේ කුමාරිකාව හරියට තේරුම් ගත්තා කිව්වා. මං අහපු දෙය.
ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ඇහුවා ආවේ කොහෙද? දන්නේ නැහැ කිව්වා. යන්නේ කොහෙද? දන්නේ නැහැ කිව්වා. දන්නේ නැද්ද? දන්නවා කිව්වා. දන්නවද? දන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ අනිත් අයටත් මේක තමන් අහපු ප්‍රශ්නේ මොකක්ද කියලා තේරුම් ගන්න කුමාරිකාවෙන් අහනවා. කුමාරිකාවනි මම ඔබෙන් ඇහුවා ඔබ ආවේ කොහෙන්ද? ඔබ උත්තරේ දුන්නා දන්නේ නැහැ කියලා. මොකද්ද මේකේ තේරුම? කියන්න කිව්වා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මම මනුස්ස ලෝකේ ආවේ කොහෙන්ද කියලා මම දන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ ඇහුවේ මනුස්ස ලෝකෙට ආවේ කොහෙන්ද කියලා. ඉතින් මම දන්නේ නැහැ. දන්නේ නැති නිසායි දන්නේ නැහැ කිව්වේ. එච්චරටම වැඩිලා මරණ සතිය. මරණයත් උපතත් විතරයි මේ හිතේ වැඩ කරන්නේ. මරණ සතිය වැඩිලා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ඇහුවේ යන්නේ කොහෙද කියලා ඇහුවේ. මරණින් පස්සේ මං කොහෙද යන්නේ මම දන්නේ නැහැ. ඉතින් මං දන්නේ නැහැ කිව්වා. බොහොම හොඳයි කිව්වා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දන්නේ නැද්ද කියලා ඔබ මැරෙන බව දන්නේ නැද්ද? භාග්‍යතුන් වහන්සේ මම දන්නවා. ඒකයි දන්නවා කියලා කිව්වේ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ඇහුවේ ඔබ දන්නවද කියලා මැරෙන දවස දන්නවද? භාග්‍යතුන් වහන්සේ මම දන්නේ. භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කළා ආවේ කොහෙන්ද කියලා දන්නෙත් නැහැ. යන්නේ කොහෙන්ද කියලා දන්නෙත් නැහැ. හැබැයි සතර අපාය නම් අය උපදින්නේ නැහැ කියලා දන්නවා. සෝතාපන්න වුණා. සෝතාපන්න වුණා. එහෙම ගෙදරට යද්දි මරණයටපත් වුණා. අනතුරකටපත් වෙලා ඒ ජීවිතේ ශ්‍රේෂ්ඨයි. ඒ ජීවිතේ ශ්‍රේෂ්ඨයි. ජීවිත අවබෝධයටපත් වෙලා පොඩි වෙලාවේ ජීවත් වුණේ. හැබැයි දුක නැති කරලා තියෙනවා හිමාල පර්වතේ වගේ දුකක්. අවුරුදු 100ක් කාලා බීලා සතුටින් හිටියත් වැඩක් නැහැ ජීවිත අවබෝධයක් නැත්තම්. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුර්ලභව මනුස්ස පටිලාභව. මනුස්ස ජීවිතේ දුර්ලභයි. ඒ වගේම දුර්ලභව බුද්ධෝත්පාද ලෝකස්මි. බුදුරු පහළ වීම දුර්ලභයි. දැන් මනුස්ස ජීවිතේ දුර්ලභයි කියන්නේ ඒ මනුස්ස ජීවිතේට වටිනාකමක් දෙන්නේ ඒ මනුස්ස ජීවිතය තුළ ජීවිත අවබෝධයක් ලබන්න පරිසරයක් තියෙන හින්දා. දැන් ඒකනේ කියන්නේ අවුරුදු 100ක් ජීවත් වුණත් වැඩක් නැහැ ජීවිතේ ධර්ම අවබෝධයක් ලබන්න නැතුව කියන්නේ. හැබැයි ජීවිත අවබෝධයක් ලැබලා එක දවසක් ජීවත් වුණා ශ්‍රේෂ්ඨයි. ඉතින් ඒ නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හැම මොහොතේම ජීවිත අවබෝධයේ වටිනාකම අපිට කියලා දුන්නා. පින්වත්නි මේ ජීවිත අවබෝධය කියලා කියන්නේ මේ ධර්ම අවබෝධය කිරීම. ධර්ම අවබෝධය කරපු කෙනාට අත්වෙන ප්‍රතිලාභය මොකක්ද? ධර්ම අවබෝධයේ පත් වුණ කෙනාට අත්වෙන ප්‍රතිලාභය මොකක්ද? දවසක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ළඟට එනවා භික්ෂුන් පිරිසක්. භික්ෂුන් වහන්සේලා පිරිසක් ඇවිල්ලා මේ සාරිපුත්ත සාංශයට කියනවා සාරිපුත්තයන් වහන්සේ මම අපි මේ ජනපද චාරිකාවේ යන්න කැමති ධර්මප්‍රචාරය කරන්න. ඉතින් ඔබ වහන්සේ සුදුසු අවවාදයක් අපිට දෙන්න කියලා. සාරිපුත්ත සාංශ කියන ඇවැත්නි බොහොම හොඳයි. ධර්මප්‍රචාරයේ පිණිස යන්න ඕනේ. දෙවි මිනිසුන්ට ධර්මයේ දේශනා කරන්න ඕනේ. හැබැයි සමහර ගම්වල ඉන්න බ්‍රහ්මණ පඬිතුවරු හරි බුද්ධිමත්, හරි තර්කකාරයෝ. ඒ අය ඔබෙන් අහයි මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. ඔබගේ ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කරන ධර්මයේ මොකක්ද? සාරිපුත්තයන් වහන්සේ කියනවා එවත්නේ උත්තර දෙන්න අපගේ ශාස්ත්‍රඥ වහන්සේ චන්දරාගය දුරු කිරීම පිණිසයි ධර්ම දේශනා කරන්නේ. චන්දරාගය දුරු කරන්න, කැමැත්ත දුරු කරන්නයි බුදුරු ධර්ම දේශනා කරන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ නිකන් ඉන්නේ නැහැ. සමහර බ්‍රාහ්මණ පඬිතුන් පෙරලා අහනවා ප්‍රශ්න. චන්දරාගය දුරු කරන්න මොකටද? ඕකේ ඇති ප්‍රතිඵලය මොකක්ද? එතකොට උත්තර දෙන්න කියනවා චන්දරාගය දුරු කරන්නේ යමකට අපි චන්දරාගයෙන් ඉන්නවා නම් ඒ දේ වෙනස් වෙද්දී දුක, ශෝකයේ, සංతాපේ, උපායාස හට ගන්නවා, පසුතැවීම හට ගන්නවා. අන්නේ දුක නැති කිරීමේ ආනිසංස කරගෙනයි තථාගතයන් වහන්සේ චන්දරාගය දුරු කිරීමට දහම් දෙසන්නේ. බොරුද ඇත්තද? ගෙවල් දොරවල් හරක බාන මේ ජීවිතේ භෞතික දේට වටිනාකම් දීලා භෞතික දේම සතුට කරගෙන ජීවත් වෙන අපි ඒ දේවල් වෙනස් වෙද්දී දුක, ශෝකේ, සංతాපේ හටගන්නේ නැද්ද? දැන් ගෙදර ගිහිල්ලා බලන්න. ගෙදර හවසට බොහෝ දෙනා
උපායාස කියලා කියන අනේ මට මේ ජීවිතය ඇති වෙලා ඉවරයක් නැහැ කියන තැවෙන හිත් නැද්ද අපේ? එහෙම නැති කෙනෙක් අත උස්සන්න බලන්න. එයා එන මහා පින්වන්තේ. අර යසකුල පුත්‍රයා ඒත් එපා වුණා. යසකුල පුත්‍රයා කියන්නේ මාලිගා තුනක සැපවින්ද කෙනෙක්. දුකක් නැහැ. දුකක් නැහැ ජීවිතේ. දැන් අපි දුකයි කියන්නේ මේ දුක තියෙනවා. නමුත් අපි දුකයි කියන්නේ අර මේ සල්ලි නැතිකමනේ, ධනෙ නැතිකම, බලය නැතිකම, ඒ වගේ දේවල්නේ. ඉතින් යසකුල පුත්‍රයා මාලිගා තුනක සැපවින්ද හිටපු යසකුල පුත්‍රයා කාමයන්ගෙන් පීඩිත වෙලා, එපා වෙලා, කලකිරිලා අනේ මේ ජීවිතයේ ඇති ඵලය මොකක්ද? කනවා, බොනවා, නටනවා, විනෝද වෙනවා. ඇති දෙයක් නැහැ කියලා ඒක අත්හැරලා ආවා. ඇවිදගෙන යනවා. යදි භාග්‍යතුන් වහන්සේ දකිනවා. භාග්‍යතුන් දැක්ක කල්තියා පින් තියෙන කෙනෙක් කාමයන් අත්හැරලා එනවා. භවත්නි කියනවා මේ මට මේ ජීවිතේ එපා වෙලා තියෙන කිය එනවා යසකුල පුත්‍රයා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගහක් යට භාවනා ඉරියව්වෙන් ඉඳගෙන සාන්ත ඉරියව්වෙන් ඉඳගෙන කියනවා භවත්නි ওই ජීවිතේ එපා වුණාට මේ ජීවිතේ නම් එපා වෙලා නැහැ කිව්වා. මේ ජීවිතේ හරි ප්‍රණීතයි කිව්වා. සැපයි කිව්වා. මේ ලෝකේ අපි සතුට හොයන්නේ කාමයන් තුල විතරයි. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ලෝකේ සතුට හොයන ක්‍රම දෙකක් තියෙනවා. කාම සම්පත් මුල් කරගෙන සතුටක් තියෙනව නැත්තේ නෑ. එහෙනම් මේ සත්‍යෝ කාමයන්ට ඇලෙන්නේ නෑ. හැබැයි ඒ සතුටත් එක්ක බය, ශෝකේ, සංතාපේනවා. දැන් අපි ගමු පාරේ යද්දී මුදල් පසුම්බියක් වැටිලා තියෙනවා. මේ මුදල් පසුම්බියේ මුදල් තියනවත් පේනවා. මේක දැක ගමන් සතුටුයි. හොරෙකුට කියලා හිතමු අනුන්ගේ දේ ගන්න කැමති කෙනෙකුට. සතුටුයි. ගන්නවත් එක්කම මොකද වෙන්නේ? බයක් වෙනවා කවුරුත් දකීද කියලා. දැන් ඒක අරගෙන ටිකක් දුර යද්දී ඔන්න කවුරු හරි පිටිපස්සෙන් කතා කරනවා. මෙයා බයට ටිකෙනීම හට ගන්න නැද්ද? හට ගන්න. ඒ වගේම අපේ සතුට තියෙන අපි දේවල් රැස් කරනවා. හැබැයි රැස් කරන දේ නිසා ඒ රැක ගන්න මහා දුකක් අපි විඳිනවා. කාමයන් මුල් කරගෙන ලබන සතුට බාහිර සාධකයක් මත විතරයි සතුට තීරණය කරපෙන්නේ. බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු. ගේ දොර ඉඩ කඩන් හරක බාන දරුවා මේ දේවල් එක විතරයි සතුට තීරණය කරන්නේ. එතකොට බාහිර දෙයක් මත අපේ සතුට තීරණය වෙනවා නම් නිරන්තරයෙන් මේ සතුට වෙනස් වෙනවා. තව කෙනෙක්ගේ හිනාවට සතුට වෙන්න හුරු වුණු මේ හිත තව කෙනෙක්ගේ හිනාව රැකගන්න කොච්චර මහන්සි වෙන්න ඕනද? තව කෙනෙක්ගේ කතාවට සතුට වෙන්න අපි ඒ කෙනා දවසක් කතා නොකර හිටියොත් අපේ සතුට ඉවරයි. දැන් අද සීද විනාශා ගන්න නේද? ගොඩක් දෙනේ සීද විනාශා ගන්නවානේ. තව මෑතක ගෑල් ළමෙක් බෙල්ල වල දාගත්තා. මේ විදිහට ඕන තරම් මේ සීද විනාශා ගැනීම තියෙන මේ ඔක්කොම බාහිර දෙයක් මත සතුට තීරණය කරනවා. ඉතින් බුදුරජාණන් දේශනා කරන නෙක්ඛම්මේ සැපේකුත් තියෙනවා. නෙක්ඛම්ම සැපේ කියලා කියන්නේ කාමයන්ගෙන් වෙන්වීමෙන්. ඒ කියන්නේ අපි තුල සත්පුරුෂ ගුණධර්ම දියුණු කරලා, සීලය දියුණු කරලා, ඊට පස්සේ ගුණධර්ම දියුණු කරලා, සද්ධාව දියුණු කරලා, බණ භාවනා දියුණු කරලා අපි තුල ඇති වෙන නිවීමක්, සංසිඳීමක්, සංයමයක් ඇති වෙනවා. ඒ සංයමය තුල අපේ හිතේ එන සතුටක්. බුදුරජාණන් දේශනා කළ ඒ සතුට ශ්‍රේෂ්ඨයි කියනවා. දැන් සමහර හිතන් ඉන්නවා මේ බුදුරජාණන් වහන්සේගේ දහම තුල කාලා බීලා සතුට වෙන එකට බාධාවක්. මේ කාලා බීලා සතුට වෙන එක බාධාවක්. පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ කාම ලෝකයෙන් වෙන් වෙලා වාසය කිරීමක් අපිට බෑ කරන්න. හැබැයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ කාමයන් මුල් කරගෙන මෙලොව පරලොව විනාශ කරගන්න එපා. අපි ඇසින් රූප දකින්න කැමති ආසයි. හැබැයි ඇසින් රූප දකින්න තියෙන කැමැත්ත මුල් කරගෙන සත්ව ඝාතනය දෙන්න එපා. සොරකමේ දෙන්න එපා. වැරදි කාම සේවනයේ දෙන්න එපා. බොරු කියන්න එපා. මත්පැන් මදුරේ පාවිච්චි කරන්න එපා. සංයමයක් ඇති කරගන්න. එතකොට දැන් කෙනෙක් හිතනවා නම් ඒක සතුට අපේ සතුට අහිමි කරලා කියලා. එහෙනම් සත්ව ඝාතනය තුලින් කෙනෙක් කොච්චර බයට ඇති ගැනීමටපත් වෙනවද මෙලොව වශයෙන්.
දැන් අපි ගමු කෙනෙක් අපි මනුෂ්‍ය ඝාතනයක් කරපු කෙනෙක් ජීවිත කාලෙම හිරේ විලංගු වැටුනොත් එයා කොච්චර දුකටපත් වෙනවද? මනුෂ්‍ය ඝාතනයක් කරන කෙනෙක් කොච්චර බයෙන් තැතිගැනීමේ වාසය කරනවද? ඊළඟ වැරදි කාම සේවනය කරන කෙනෙක් කොච්චර බයෙන් තැතිගැනීමේ වාසය කරනවද? පෞල් ජීවිත අසාර්ථක වෙනවා. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක් කොයිතරම් එයාගේ මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා ප්‍රශ්න ඇති කරගෙන රණ්ඩු සරවල ඇති කරගෙන පෞල් ජීවිත පාව විනාශ කරගෙන සමාජයේ පවා පිළිගැනීමක් නැති කරගෙන දුක් විඳිනවා. ඒ සියල්ල නැති වෙනවනේ සීලය තුල ඉද්දී. එහෙනම් සීලය තුලින් අර දුස්සීල භාවය නිසා අපිට ඇති වෙන දුක් සියල්ල නැති වෙනවා. එහෙනම් සීලේ සැපයක් නෙමෙයිද? සැපයක් තියෙනවා. ඉතින් ඒ නිසා නෙක්ඛම්මයේ තුල සැපයක් තියෙනවා බව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මේක සේවනය කරන්න කිව්වා. මේක සේවනය කරන්න කිව්වා. ඒ නිසා පින්වත්නි ජීවිත අවබෝධයේ පිණිස අපි ශ්‍රද්ධාව කියන ගුණ ධර්මය දිනු කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධහම අවබෝධ කරගන්න අපි තුල දිනු කරන්න ඕනේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියලා කියන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ විශ්වාස කිරීම. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළාද ඒ දේශනා කරපු දේ පිළිගැනීම තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒතර මේ ශ්‍රද්ධාව නැති තැන බුදුරජාණන් දේශනා කරන ශ්‍රද්ධාව කියන්නේ ධනයක්. ශ්‍රද්ධාව නැති තැන එයා මෙලෝ පරලෝ පිරිනනවා. මං ගාවට ආවා මේ ඒ තරුණ ළමෙක් ඇවිල්ලා ඇහුවා මේ කිව්වා ස්වාමීන් වහන්සේ මේ දිව්‍ය ලෝක මේ දේවල් විශ්වාස කරන්න බෑ කියලා. විශ්වාස කරන්න බෑ කිව්වා. ඊට පස්සේ ඇයි කියලා ඇහුවා. කිව්වා පේන්නේ නැහැ නේ කිව්වා. ඊට පස්සේ මම ඇහුවා ඔබ විශ්වාස කරනවද ග්‍රහ ලෝක තියනවා කියලා? තියනවා කිව්වා. නිවිති වල යකඩ තියනවා? තියනවා කිව්වා. එතකොට මේ ඔක්කොම සැක සංකා කුමකටද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට විතරයි. මේ තර්ක විතර්ක කුමකටද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට විතරයි. එතකොට විද්‍යාඥයෙක් වෙන කෙනෙක් යම් දෙයක් හොයාගත්තා කිසිදු සැක සංකා නැහැ. ඒව එකහිලා පිළිගන්නවා. මේක තමයි කියන්නේ පෘථග්ජන භාවයේ භයානකකම. පෘථග්ජන භාවයේ භයානකකම. මේ සියලු වාද විවාද භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අවබෝධයටනේ. අපායේ තියනවා දානවා. කොහෙද තිබ්බේ කවුද දැක්කේ කියලා අහනවා. එතකොට මේ ලෝකේ සියල්ල අපිට පේනවද? පේන්නේ නැහැ. හැබැයි සියල්ල පෙනුන කෙනෙක් ඉන්නවා. ඒ ශාස්ත්‍රූ බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒ නිසා සද්ධාව කියන දේ අපි ඇති කරගන්න ඕනේ. සද්ධාව ඇති කරගන්න. සද්ධාව ඇති කරගෙන ඇති වෙන්න හේතුවක් තමයි පින්වත්නි මේ සද්ධර්ම ශ්‍රවණේ. සද්ධර්ම ශ්‍රවණේ. සද්ධර්ම ශ්‍රවණේ කියලා කියන්නේ මේ අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ඕනේ. අත්තමඤ්ඤාය ධම්මමඤ්ඤාය කියනවනේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් අර්ථයත් කියා දෙන ධර්මදේශන අහන්න. යමෙක් ධර්මයේ හැටියට අධර්මයක් කියලා දේශනා කරනවා නම් ඒක අධර්මයේ හැටියට තේරුම් ගන්න දක්ෂ වෙන්න. නැත්තම් ලොකු විපත්තියක් වෙනවා තමයි. මේ සද්ධර්මය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ පිරිසුදු බුද්ධ වචනේ, පිරිසුදු බුද්ධ වචනේ අර්ථය. හරියාකාර අර්ථයේ ධර්මය ඇහුවොත් අපිට තථාගත ධර්මයේ තුල පිහිට පිළිසරණ ලැබෙනවා. දැන් සමහරෙක් කියනවා නම් ධර්ම දේශනාවල දන් දෙන්න එපා, බුද්ධ පූජා තියන්න එපා, ඔච්චර කිරිහාර මොකටද, ඔච්චර මල් මොකටද කියලා කියනවා නම් ඔයගොල්ලෝ තේරුම් ගන්න ලෞකික සම්මාදිට්ඨිය කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා ලෞකික සම්මාදිට්ඨිය. ඒ කියන්නේ ධර්මාභෝධයේ පිණිස කෙනෙකුට තියෙන්න ඕනේ පළමු සුසුක තමයි ලෞකික සම්මාදිට්ඨිය. දන් දීමේ විපාක ඇත, බුද්ධ පූජාවල විපාක ඇත. ඊට පස්සේ මෙලෝ ඇත, පරලෝ ඇත. සිද්ධි වුණු කරපු බුදුවරු රහතන් වහන්සේලා මේ ලෝකේ ඉන්නවා. ඒතර මේ දේවල් අපි ඇහැට දැකපු දේවල්ද? ලෞකික සම්මාදිට්ඨියට නැත්තම් ධර්ම දේශනාවක් අහපු ගමන් ඔබ බලන්න මේ දේශනාව තුළ දන් දීම වර්ණනා කරන්නේ නැත්තම් දන් දීම එපා කියනවා. ඒ වගේම සිතක් දියුණු කරන්න බෑ, රහතන් වහන්සේලා නෑ, බුදුරජාණන් වහන්සේලා කියන අය සාමාන්‍ය මිනිස්සුෝ. දැන් සමහරව එහෙම කියනවනේ. බුදුරජාණන් වහන්සේලා කියන්නේ සාමාන්‍ය මිනිස්සු, අපි වගේ මිනිස්සු කියනවා. බුදුරජාණන් වහන්සේලා කියන්නේ සිත් දියුණු කරපු මහා උත්තමයන් වහන්සේලා.
උන්වහන්සේලාට අහසින් ගමන් කරන්න පුළුවන්. පොළවේ කිම දෙන්න පුළුවන්. නොඑක ආකාර ඉර්ධිපාතය ආරේ පුළුවන්. විශේෂයි. මේක විශ්වාස කරන්නේ නැත්නම් එයා ලෞකික සම්මාදිට්ඨිය නෑ. ලෞකික සම්මාදිට්ඨිය නෑ කියන්නේ ධර්ම දේශනාව සද්ධර්මයේ වෙන්නේ නෑ. එහෙනම් සද්ධර්ම ශ්‍රවණය කරන්න. සද්ධාව ඇති කරගන්න සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. ඊළඟට සද්ධර්ම ශ්‍රවණය කරලා අපි ඊට පස්සේ කරන්න ඕනේ මේ පුළුවන් හැටියට මේ ධර්මයේ නුවණින් කල්පනා කරන එක. Tamanne තේරෙන මට්ටමේ නුවණින් කල්පනා කරන්න ඕනේ ධර්මය. දැන් අපි ගත්තොත් දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජීවිත අවබෝධයක් ලබා ගන්න පටිච්චසමුප්පාද ධර්මයේ පංච උපාදානස්කන්ධ කියන මේ ධර්මයන් අපි ඉගෙන ගන්න ඕනේ. පුළුවන් විදිහට අහන්න ඕනේ. තේරුම් නැතුණාට කමක් නෑ. ඒව අහලා මේ ජීවිතයට ගලප ගන්න ඕනේ. ඒ යථාර්ථය තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. මෙහෙම උත්සාහයක යෙදෙද්දී අපි සිත තුළ ප්‍රඥාව උපදිනවා. ප්‍රඥාව උපදිනවා. සිත කියන දේ අවබෝධ කරන්න පුළුවන් ප්‍රඥාවෙන්මයි. නැත්තම් සිතට අපි අහු වෙනවා. සිතට අහු වෙනවා කියලා කියන්නේ සසරට අහු වෙනවා. සිතට අහු වෙන බොහෝ දෙනා සසරට අහු වෙනවා. මෙච්චර කාල සසරේ ආවේ සිතට අහු වෙන නිසා. එහෙනම් ප්‍රඥාව නොවැඩුණු නිසා. එහෙනම් ප්‍රඥාව වඩා ගන්න තථාගත ධර්මයේ නුවණින් කල්පනා කර කර ජීවිතයට ගලපගත යුතුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාණික්‍ය කියන ප්‍රඥාව කියන්නේ මණිකක් කියනවා. ඒ තරම් වටිනා දෙයක් කියන ප්‍රඥාව කියලා කියන්නේ. ඒක තැනකදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ලෝකේ ආලෝක හතරක් තියෙනවා. එකක් තමයි මේ චන්ද්‍රයා. චන්ද්‍රයා කියලා කියන්නේ රාත්‍රී කාලේදී අපිට ආලෝකය දෙනවා. ඊට දහවල සූර්යයා. සූර්යයා අපි ආලෝකමත් කරනවා. ඊළඟට ගින්න ආලෝක පහන් ආලෝකේ වේවා ලාම්පු දැල්ලක් වේවා ගින්නක් වේවා අපි එලී කරනවා අඳුරේ. ඒ වගේම ප්‍රඥාවත් ආලෝකයක් කියනවා. මේ ආලෝක හතරෙන් ප්‍රඥාව නැමැති ආලෝකයේ ශ්‍රේෂ්ඨ දෙයක් හැටියට අග්‍ර බව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒකට හේතුව අවිද්‍යා අන්ධකාරය දුරු කරන්නට හේතු වෙන්නේ ප්‍රඥාව. ඉතින් ඒ නිසා තථාගත බුදුරජාණන් වහන්සේගේ දහම තුළින් අපිට සද්ධාව ඇති කරගන්න ඕනේ. සද්ධාව ඇති කරගන්න සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. සද්ධර්ම ශ්‍රවණය තුළින් අපිට අපේ ඒ ධර්මය අහපු ධර්මයේ නුවණින් කල්පනා කර කර ජීවිතේට ගලප ගන්න ඕනේ. ඒ ගලප ගැනීම තුළ ජීවිත අවබෝධය කියන දේ අපිට ලබා ගන්න පුළුවන්. ඒ නිසා ජීවිත අවබෝධයක් නැතිව පින්වත්නි අපි මරණයටපත් වෙනවා නම් මේ මනුස්ස ජීවිතයේ ශ්‍රේෂ්ඨ ජීවිතයක් වෙන්නේ. අවුරුදු 100ක් නෙමෙයි අපි 200ක් ජීවත් වුණත් ඒ ජීවිතය ශ්‍රේෂ්ඨ වෙන්නේ හේතුව ඊළඟ මොහොතේ අපි තිරිසන් ලෝකෙ උපදින්න පුළුවන්. ඊළඟ මොහොතේ අපි പ്രേත ලෝකෙ උපදින්න පුළුවන්. ඊළඟ මොහොතේ අපි අසුර ලෝකෙ උපදින්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දහම තුල යෝචේ වස්ස සතං ජීවේ අපස්සන් ධම්ම මුත්තමං ඒකහං ජීවිතං සේයෝ පස්සතෝ ධම්ම මුත්තමන්ති. යමෙක් අවුරුදු 100ක් ජීවත් වුණත් ඒ ජීවිතේ වැඩක් නැහැ. කුමකට සාපේක්ෂවද? ධර්ම අවබෝධය කරලා ජීවත් වෙන එක දවසට සාපේක්ෂව අර ජීවිතේ වැඩක් නැහැ කියනවා. ඉතින් ඒ නිසා මේ අද දවසේ අපි කරගන්න යුතුණු ඒ උතුම් සත්බුදු වන්දනාව සහ ධර්ම දේශනාව, කෙටි ධර්ම දේශනාව මේ සියලු දේවල් අප සියලු දෙනාට මෙලොව පරලොව යහපත පිණිස උතුම් ධර්ම අවබෝධය පිණිස හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. හොඳයි. සිත පදනම විසින් ඊටමත් සද්ධාවේ යුක්තව අපගේ නයන අයියා ඒ වගේම චමින්ද ඇතුළු තව බොහෝ දෙනෙක් කාංචනාදී තව බොහෝ දෙනෙක් මේ සිත පදනම විසින් මූලිකත්වයෙන් ඊටමත් කැපවීමෙන් කටයුතු කරනවා. විශේෂයෙන් අනුරාධපුර ප්‍රදේශයේ මං ඉන්න සේනාසනේ කුටි කීපයක් හදනවා මේ පදනම විසින්. ඒ හිතවත්කම මත තමයි මේ ධර්ම දේශනාව සත්බුදු වන්දනාවට ආරාධනා කළේ. ඉතින් මටත් පිනක් කරගන්න අවස්ථාවක් උදා වුණා. ඉතින් අපි මේ රැස් කරපු සියලු පුණ්‍ය ධර්මය අපි අනුමෝදන් කරමු. විශේෂයෙන් මේ පළාත් භාර ප්‍රදේශ භාරව සිටිනා සියලු දේවතාවුන් වහන්සේලා මේ පින්පෙත් සතර සිතින් අනුමෝදන් වෙත්වා.
ඒ වගේම සතරවරන් දෙවිවරු මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා. දතරාෂ්ට විරුල්ල විරූපාක වෛශ්‍රවණ යන සතරවරන් දෙවිවරු මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා. ඉන්දෝ සෝමෝ ආදී සෙම්පතිවරු මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා. සුමන සමන් දෙවියන් මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා. ලංකාව සම්බුද්ධ ශාසනය සුරකින්නා වූ විෂ්ණු කතරගම දැඩිමුණ්ඩ ආදී පත්තිනි දෙවියන් ඇතුළු ආදී සියලු දේවතාවුන් වහන්සේලා මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා. නාලෝ නාගින් මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා. සක්දේවඳු ඇතුළු දේව මණ්ඩලය මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා. බ්‍රහ්ම මණ්ඩලය මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා. දෙවියෝ මේ පිනේ සතුටු සිත් උපදව ගනිත්වා. දිව්‍යානුභාවය වැඩෙත්වා. දිව්‍ය බල පරාක්‍රමය වැඩෙත්වා. උතුම් ධර්මාභෝධය පිණිස මේ පින් දෙවියන්ට හේතු වාසනා වේවා. ආකාශට්ටාට බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං. ආකාශට්ටාට බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ දේශනං. ආකාශට්ටාට බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාවකං. චිරන් රැක්කන්තු මම් පරන්ති. සාදු සාදු සාදු. ඒ වගේම විශේෂයෙන් මතක් කරමු මේ ස්ථානයේ අපිට මේව ධර්ම දේශනා කරන්න මේ වගේ පින්කමක් කරන්න අවස්ථාව සලසා දුන් මේ ඉදි කරන්න දායකත්වයේ දරපු සියලු දෙනාට මේ පින්පෙත් ඒකාන්ත කොට අනුමෝදන් වෙලා මෙලොව සුවපත් වේවා පරලොව සුවපත් වේවා උතුම් ධර්මාභෝධය පිණිස ඒ අයට මේ පින් හේතු වේවා. සාදු සාදු. ඒ වගේම අප නමින් සිටින සියලු මළගිය ඥාතීන්ට මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා. සාපිපාසා දුක් පීඩා ආදී දුරු වී සුවපත් භාවයේ සුගතිගාමී භාවය ලබත්වා. උතුම් ධර්මාභෝධය ලබන්නට මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම විශේෂයෙන් බෞද්ධ රටක් වෙන මියන්මාරේ අපි දකිනවා ස්වාමීන් වහන්සේලා ගොඩාක් අපවත් වෙලා තියෙනවා. අහිංසක මිනිස්සු ගොඩාක් මැරලා තියෙනවා බෞද්ධ අය. ඊටමත් හොඳ බෞද්ධ රටක්, ඊටමත් ශ්‍රද්ධාව ඇති මිනිස්සු ඉන්න රටක් මියන්මාරය කියලා කියන්නේ. ඉතින් ඒ රටට, ඒ බෞද්ධ ජනතාවට, ඒ මියගිය සියලු දෙනාට මේ පින්පෙත් ඒකාන්ත කොට අනුමෝදන් වෙත්වා. සුජීවත්ව සිටින අය නිදුක් නිරෝගී සුවපත් භාවය ලබත්වා. මියගිය සියලු දෙනාගේ ආත්මය සුවපත් වේවා, සුගතිගාමී වෙත්වා. උතුම් ධර්මාභෝධය පිණිස මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම අපේ සිත් පදනම විසින් මේ කරපු කැපකිරීමට සියලු දෙනාට මේ පින්පෙත් අනුමෝදන් කරමු. ඒ සියලු දෙනාට මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අද මේ කැමරා කරන්ට පැමිණි සදහැසිතින් කැමරා කරන්න පැමිණි අපගේ ගයාන් ඇතුළු ඒ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මෙතෙන්ට පැමිණි මේ සම්බුද්ධ වන්දනාව, සත්බුදු වන්දනාවටත් ධර්ම දේශනාවටත් පැමිණි ඔබ සියලු දෙනාම මේ බුද්ධ ශාසනයේ පිහිටක් පිළිසරණක් ඕනේ, පිනක් කරගන්න ඕනේ කියන සදහැසිත ඇති අයමයි ඒකාන්ත කොට කෙදිනක වූ ධර්මාභෝධය පිණිස පින් පුරන අයමයි මේ සියලු දෙනාට මේ පින්පෙත් මෙලොව සැනසීම පිණිස, පරලොව සුගතිය පිණිස, උතුම් ධර්මාභෝධය පිණිස පාරමිතාවක් වීමට මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ න අනුත්තර. සාදු සාදු.